ආයුබෝවන් දයාබර මිතුණු ලග්න හිමියනි සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කර පහත ඇති බෙල් සලකුණ මත ක්ලික් කරන්න මෙම වීඩියෝව ගෙනෙන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රයේ නොවැම්බර් මාසයේ ග්‍රහ ගෝචරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ගුරු ග්‍රහයා ඔබගේ දෙවන භාවය වන කටක රාශිය තුල රැඳී සිටිමින්ද කේතු ග්‍රහයා ඔබගේ තුන්වන භාවය වන සිංහ රාශිය තුල රැඳී සිටිමින්ද සිකුරු සහ රවි ග්‍රහයන් ඔබගේ පස්වන භාවය වන තුලා රාශිය තුල රැඳී සිටිමින්ද බුධ සහ කුජ ග්‍රහයන් ඔබගේ හයවන භාවය වන වෘශ්චික රාශිය තුල රැඳී සිටිමින්ද රාහු ග්‍රහයා ඔබගේ නවවන භාවය වන කුම්භ රාශිය තුල රැඳී සිටිමින්ද ශනි ග්‍රහයා ඔබගේ 10වන භාවය වන මීන රාශිය තුල රැඳී සිටිමින්ද ඔබ මාසය ආරම්භ කරනු ලබනවා. මීට අමතරව ග්‍රහ වක්‍ර වීම සහ ග්‍රහමාරු සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් නොවැම්බර් මාසයේ 10 වෙනිදා ගුරු ග්‍රහයා වක්‍ර වීමක් ඔබගේ දෙවන භාවය තුල සිදු වෙනවා. ශනි ග්‍රහයා මාසයේ 28 වෙනිදා දක්වා වක්‍ර වී පවතින අතර මාසයේ 28 වෙනිදායෙන් පසුව ශනි ග්‍රහයා නිවෘත වීම සිදු වෙනවා. බුධ ග්‍රහයා නොවැම්බර් මාසයේ 9 වෙනිදා සිට 29 වෙනිදා දක්වා ඔබගේ 6 වෙනි භාවය සහ 5 වෙනි භාවය තුල ගෝචර වෙමින් වක්‍ර වීම සිදු වෙනවා. රවි ග්‍රහයා නොවැම්බර් මාසයේ 14 වෙනිදා ඔබගේ 5 වෙනි භාවයේ සිට 6 වෙනි භාවය තුලට සංක්‍රමණය වීමත් සිකුරු ග්‍රහයා ඔබගේ 5 වෙනි භාවයේ සිට ඔබගේ 6 වෙනි භාවය තුලට නොවැම්බර් මාසයේ 26 වෙනිදා සංක්‍රමණය වීමත් සිදු වනු ලබනවා. ප්‍රථමයෙන්ම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ඔබගේ 10 වෙනිදාධිපති වන ගුරු ග්‍රහයා ඔබගේ දෙවන භාවයේ හේවත් ධනස්ථානය තුල ගෝචර වී ඔබගේ 10 වෙනි තුල සිටිනා වූ ශනි ග්‍රහයාව දක්වනු ලබනවා. මීට අමතරව ගුරු ග්‍රහයා යන ඔබගේ 10 වෙනිදාධිපති ග්‍රහයාද වෙනවා. ඒ වගේම දෙවන භාවයේ 6 වෙනි භාවයේ සහ 10 වෙනි භාවයෙන් සමන්විත වන්නා වූ අර්ථ ත්‍රිකෝණය මෙම මාසය තුලදී බලවත් වූ ගුරු ග්‍රහයාගෙන් කුජ ග්‍රහයාගෙන් සහ ශනි ග්‍රහයාගෙන් බල ගැන්වීම සිදු වෙනවා. මේ නිසා ඔබට වෙහෙස මහන්සියෙන් රැකියාව තුළ වැඩ කිරීම හරහා කැපවීමෙන් රැකියාව තුළ වැඩ කිරීම හරහා ධනය රැස් කිරීමට මෙම නොවැම්බර් මාසයේ ඉතාමත්ම සුබවාදී මාසයක් වෙනවා. මෙම මාසය තුළදී ඔබට රැකියාවෙන් ධන ලාභ ඒ වගේම වඩා උසස් ප්‍රතිලාභ වැඩි රැකියාවන් වෙතට මාරු වීම වැනි දේවල් අපේක්ෂා කරන්න පුළුවන්. එපමණක් නොවේ ඔබ දැනටමත් රැකියාවක් නොමැති රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නා වූ මිථුන ලග්න හිමියෙක් නම් ඔබට වැඩි වරප්‍රසාද වැඩි වැඩුම් සහිත රැකියාවකට ගමන් කිරීමට මෙම මාසය තුලදී වාසනාව උදා විය හැකියි. 11 වෙනිදාධිපති 6 වෙනි තුල ගෝචර වීම නිසා රැකියාව තුල ඔබ කරන්නා වූ වැඩ කටයුතු නිසා රැකියාව තුලදී ඔබ ආශ්‍රය කරන පුද්ගලයන් සහ රැකියාව ස්ථානය තුල ඔබව මනා පිළිගැනීමකට ලක් වෙනවා ඇත. මීට අමතරව ව්‍යාපාර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ 7 වෙනිදාධිපති වන ගුරු ග්‍රහයා දෙවැන්න තුල සිටීම නිසා ව්‍යාපාර වලින් ඊ타මත්ම යහපත් ලෙස ධනය ඉපයීමට මෙම මාසය තුලදී ඔබට හැකියාව ලැබෙනවා. නමුත් ගුරු ග්‍රහයාගේ වක්‍ර වීම සහ වක්‍ර වූ ශනි ග්‍රහයාගේ දසවන දෘෂ්ටිය නිසා ව්‍යාපාර සම්බන්ධකම් වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මේ මාසයේදී අපේක්ෂා කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ හවුල්කාරී පාර්ශවයන් වල ප්‍රතිසංවිධානය වීම ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් ආකාරයකට. මූල තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ 7 වෙනි සහ 10 වෙනි අධිපති වන ගුරු ග්‍රහයා දෙවැන්න හෙවත් ධනස්ථානය තුල පිහිටීම නිසා රැකියාවෙන් සහ ව්‍යාපාර වලින් ඔබට මෙම මාසයේ පුරාවටම ධනෙ ඉපිය හැකියි. සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ ලග්නාධිපති වන බුධ ග්‍රහයා ඔබගේ 6 වෙනි තුල වක්‍ර වෙමින් ගෝචර වීම සිදු වෙනවා. මේ නිසා ඔබගේ පූර්ණ අවධානය ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ මාසය තුලදී යොමු වෙනවා. ඔබගේ 6 වෙනිදාධිපති වන කුජ ග්‍රහයා 6 වෙනි තුල ඊ타මත්ම ශක්තිමත්ව ගෝචර වන බැවින් ඔබට ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ප්‍රබල හැකියාවක් මේ මාසයේ පුරාවටම පවතිනවා. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ 5 වෙනිදාධිපති 5 වෙනි තුල බලවත්ව මාසයේ 26 වෙනිදා දක්වා තෙක් ගමන් කරන බැවින් නව ආත්‍ර සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා 26 වෙනිදා පමණ තෙක් ඊ타මත්ම සුබවාදී තත්ත්ව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනටමත් ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන්නා වූ මිථුන ලග්න හිමියන් අතරේ තිබෙන්නා වූ බැඳීම මෙම මාසයේදී තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ වගේම ඔබට මෙම මාසයේ 25 වෙනිදා පවන තෙක් ඊ타මත්ම සතුටින් තමන්ගේ ආදර සම්බන්ධතාවය භුක්ති විඳිය හැකියි. නමුත් අවසාන සතිය පමණ වන විට සිකුරු ග්‍රහයා ඔබගේ 6 වෙනි තුලට සංක්‍රමණය වීම නිසා ඔබගේ ආදර සම්බන්ධතාවයේ තුලදී යම් යම් බහින්බස් වීම සහ යට ගියා වූ ගැටලු ඉස්මතු වීම අපේක්ෂා කරන්න පුළුවන්. විවාහය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ
හත්වැන්නාධිපති වන ගුරු ග්‍රහයා ඔබගේ දෙවැන්න තුළ බලවත් වීම නිසා නව විවාහ සම්බන්ධකම් වෙත පිවිසීමට ඉතාමත්ම සුබවාදී කාලයක් වෙනවා මෙම නොවැම්බර් මාසයේ. ඒ වගේම ඔබ ගත කරන්නා වූ මහදසාවන් සහ අන්තර්දසාවන් ඉතාමත්ම සුබවාදී තත්ත්වයකින් පවතිනවා නම් ඔබට යහපත් මංගල යෝජනා මෙම කාලය තුළදී පැමිණිය හැකියි. දැනටමත් විවාහ වී ඇති ඔබ සම්බන්ධයෙන් සැලකීමේදී ඔබ එකිනෙකාට ගරු කරනවා නම් විශ්වාසය ආරක්ෂා කරනවා නම් ඔබට මෙම මාසය තුළදී විවාහය අතින් ඉතාමත්ම යහපත් මාසයක් වෙනවා. ඒ වගේම හත්වැන්නාධිපති වන ගුරු ග්‍රහයා වක්‍රවීමත් සමග සහ වක්‍ර වූ ශනි ග්‍රහයාගේ දසවන දෘෂ්ටිය ඔබගේ තැන්න තුළට පතිත වීමත් සමග විවාහ ජීවිතයේ යම් මට්ටමකට කාර්යබහුල වීමක් සහ ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබට යම් ප්‍රබල මට්ටමේ වගකීම් පැවරීමක් සහ වගකීම් ඉෂ්ට කිරීමට සිදුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී උසස් පෙළ සහ ප්‍රථම උපාධිය හදාරන්නා වූ ඔබගේ අධ්‍යාපනය මෙම කාලය තුළදී ඔබගේ සිව්වැන්නාධිපති වන බුධ ග්‍රහයා 6 වැන්න තුළ වක්‍ර වීම නිසා ඉතාමත්ම තරඟකාරී සහ කාර්යබහුල වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. පශ්චාත් උපාධි මට්ටමේ සිට ඉහළට අධ්‍යාපනය හදාරන්නා වූ ඔබ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී රාහු ග්‍රහයා ඔබගේ 9 වැන්න තුළ පිහිටීමත් 9 වැන්න තුළ පිහිටියා වූ රාහු ග්‍රහයාට කුජ ග්‍රහයාගේ දෘෂ්ටිය ලැබීමත් නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු ඔබ ක්‍රියාශීලීව කය වෙහෙසවමින් සිදු කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබ පරීක්ෂණ වලට අදාළ නියැදියෙක් කාසු කරන කෙනෙක් නම් නැත්නම් ඔබ අධ්‍යාපන කටයුතු තාක්ෂණාංශයෙන් කරන කෙනෙක් නම් ඔබට මේ මාසයේදී යම් තරමක් දුරට යහපත් ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් ඔබ හදිසියෙන් කලබලකාරීව ගමන් වැඩ කිරීමේදී ක්‍රියාත්මක වීමේදී හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වී යුතුයි. මක් නිසාද? කුජ ග්‍රහයාව රාහු ග්‍රහයා දැකීම කියන මේ අසුභවාදී තත්ත්වය නිසා. නමුත් ඔබ එකතැනක සිට අධ්‍යාපනය හදාරන්නා වූ හෝ ඔබ පත ආශ්‍රයෙන් අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඔබගේ චිත්ත ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීමට ඔබ වෙන මාසවලටත් වඩා මෙම මාසයේදී අවධානය යොමු කළ යුතුයි. ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී කෙටි ගමන් බිමන් සඳහා රවි ග්‍රහයාගේ දුර්වල චලිතය නිසා මෙම මාසය එතරම් සුභවාදී නොවන අතර දීර්ඝ ගමන් බිමන් සම්බන්ධයෙන් මෙම මාසයේ එතරම් යහපත් වන්නේ නැහැ. එම නිසා ඔබ අනතුරු සම්බන්ධයෙන් යම් මට්ටමක අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ඔබගේ කලබලකාරී බව මෙම මාසයේදී අවම කරගත යුතුයි. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේදී මෙම මාසයේ මුල් සති 3 තුල දරුපල සම්බන්ධයෙන් ඉතාමත්ම සුභවාදී බලාපොරොත්තු ඔබට තබාගත හැකි අතර ඔබගේ පස්වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා ඔබගේ 6 වැන්න තුල ගෝචර වීමත් සමග ඔබට යම් ප්‍රජනන පද්ධති තුල යම් රෝගී තත්ත්ව අපේක්ෂා කරන්න පුළුවන්. මීට අමතරව දැනටමත් දරුවන් සිටින්නා වූ මිථුන ලග්න හිමියන් හා දරුවන් අතර සම්බන්ධය යම් මට්ටමක මාසයේ 3 වන සතිය තුල ඉතාමත්ම බල සම්පන්නව සුභවාදීව පවතින අතර මාසයේ අවසාන සතියේදී යම් මට්ටමක ගැටලුකාරී තත්ත්ව වාද විවාද වැනි දේවල් අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා ඔබ වෙනදාටත් වඩා දරුවන් සමග රැඳෙන්න. මක් නිසාද? සාමාන්‍යයෙන් 6 වෙනි භාවය තුලින් එදිනෙදා කටයුතු නිවේදනය වෙනවා. මේ නිසා දරුවන් සමග කරන්නා වූ රාජකාරී ඔබ එදිනෙදා කරන්න උත්සාහ කරන්න. එය ඔබ සහ ඔබගේ දරුවන් අතර සම්බන්ධය වර්ධනය කර ගැනීමට විශේෂයෙන්ම මාසයේ අවසාන සතියේදී තාමත්ම වැදගත් අංගයක් වෙනවා. එපමණයි දයාබර මිතුරු ලග්න හිමියනි, ඔබට සුබවාදී නොවැම්බර් මාසයක් ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කරන්න.